අපි මොකද කරේ? මේ බිලියන 72 මේ බිලියන 50 අපි ඉල්ලන්නේ. මේ බිලියන 70.2 අපි වියදම් කරන්න අපේක්ෂා කරන්නේ කුමටද? මම කියන්න කැමතියි. එක දැනටමත් අපි හදිසි ආපදා තත්වයකට පහව යාමත් සමග ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල් වලට තම නිවාස නැවත පදිංචියට යෝජිත පරිදි පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් 25000ක දීමනාවක් දීලා තිනවා. හැම අවතැන් වූ ගම් වතුරට හානු හැම නිවසේම රුපියල් 25000 දෙනවා. ඉස්සර දුන්නේ 10000යි. ඒ 10000 ප්‍රතිපූර්ණ කිරීමේ පදනමයි. අර මුල් මුදල දෙනකොට 10000 කපනවා 10000 කපන්නේ. ඒ වගේම අපි දන්නවා ගෙවල් දොරවල් විනාශ වෙලා තියෙනවා. අඩුම ගෑස් සිලින්ඩරයක් ගන්න ඕන. ලිපක් ගන්න ඕන. නිදියන මෙට්ටයක් ගන්න ඕන. නැවත පදිංචි නැවත ජීවිතය ආරම්භ කරන්න ඕන ඒගොල්ලෝ. ඒ නිසා අපි දැන් කල්පනා කරනවා මේ බිලියන 72.2 හරහා ආපදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගේ බඩු මුට්ටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා සමහර වෙලාවට ඉන්නවා මේ කුලී නිවසක නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට ඒකකයකට එකවරක් පමණක් ගෙවන රුපියල් 50000ක දීමනාවක් දෙන්නේ. මේ හැම නිවසකටම අර 25000 දීමනාව අද සහ හෙට දෙනවා. මේක අපි අද කැබිනට් මණ්ඩලයේ සම්මත රැස් වෙලා අපි අද මේ චක්‍රලේඛන සම්මත කරනවා. අද රාත්‍රියේ මේ චක්‍රලේඛන ගහනවා. චක්‍රලේඛන නිකුත් කරනවා. ඒ අනුව ඒ මුදල් ප්‍රතිපාදනය වෙන් කරන්න පුළුවන්. ඊළඟ අපි අපේක්ෂා කරනවා නාය ගිහිල්ලා අවතැන් වූ පිරිසක් ඉන්නවා. මම කියර 5000 ගණනක් නිවාස නාය ගිහිල්ලා තිබෙනවා. ඔවුන්ට අපි අවතැන් කඳුරේ ඉන්නවනම් අපි සියලු පාසුකම් දීලා ඒගොල්ලෝ බලා ගන්න කැමතියි. හැබැයි සමහර විට වෙන්න පුළුවන් මොකක්ද? සමහර විට වෙන්න පුළුවන් ඒගොල්ලෝ අවතැන් කඳුරේ ඉන්න කැමති නැහැ. අපි දන්නවා එතන පොදුයි නේද ඉන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති වෙන තැනකට යන්න. හැබැයි යන්න තමගේ නිවාසෙනේ. අන්නේ නිවාස නැති කෙනෙකුට ඒ කියන්නේ නිරත වෙන්න හැකි පවුල් වෙත මාස 3ක කාලයක් එනම් 2025 දෙසැම්බර් හා 2026 ජනවාරි පෙබරවාරි මාස සඳහා ඒ ගෙදරකට යාම සඳහා රුපියල් 25000 දෙන්න අපි තීරණය කළා තියෙනවා. අවතැන් කඳුරේ ඉන්න පුළුවන්. නැත්නම් 25000ක් අරගෙන නිවාස කුලියෙන් යන්න පුළුවන්. අපි මේක මාස 6 දක්වා දීර්ඝ කරන්න අපේක්ෂා කරනවා. 25000 මාසෙකට 25000 පැකින්. මාසෙකට 25000 පැකින් දෙනවා. අවතැන් කඳුරේ ඉන්න නැතුව යට ගෙදර යන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි ජීවනෝපාය හානි වෙලා තිබෙනවා. ඒ නිසා අපි දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කියන මාර්තු මාස 3 සඳහා ඒ අවතැන් නිවාස අහිමිලා අවතැන් වූ පවුලකට අවතැන් කඳුරේ ඉන්නවනම් කුලී නිවාසයකට යනවනම් ජනවාරි පෙබරවාරි කියන මාර්තු මාස 3 සඳහා ඒ අවතැන් නිවාස අහිමිලා අවතැන් වූ පවුලකට අවතැන් කඳුරේ ඉන්නවනම් කුලී නිවාසයකට යනවනම් බේදකින් තොරව රුපියල් 50000ක මාසික දීමනාවක් ලබා දෙනවා. මාස 3ක් අඛණ්ඩව මේ 50000 ගන්න ලබා දෙනවා. මේ ජීවත් වෙන පුරවැසියන්ට ජීවනෝපාය මාර්ග සකස් කර ගන්න තියෙයි. දෙන්නට වඩා වැඩි නම් 50000යි. දෙන්නෙක් නම් ඉන්නේ මාසෙකට 25000ක් දෙනවා. දෙන්නට වඩා වැඩි ඉන්නවා නම් 50000ක් දෙනවා. මේ චක්‍රලේඛන අපි ඉඟුත් කරනවා. ඊළඟ ආපදාවෙන් බලපෑමට ලක් වූ වී ධාන්‍ය වර්ග කියන වී තියෙනවා. ධාන්‍ය වර්ග බඩිරිඟු වැනි ඒවා සඳහා හෙක්ටයාරයකට 1,50,000ක දීමනාවක් දෙනවා. අපේ අපේක්ෂාව තියෙන මොකද්ද? මේ කුඹුරු යලි වගා කරන්න ඕන. ආසන්න වශයෙන් ගත්ත දැන්ට වාර්තා වෙලා තියෙන හෙක්ටයාර 1,37,000ක් පමණ කුසිකර්ම ලේකම්තුමා ඊයේ කිව්වා. නමුත් අද වාර්තා වෙලා තියෙන 1,60,000ක් පමණ හානියටපත් වෙලා තිබෙනවා. අපි දන්නවා තාමත් මහ කන්නේ යන්නේ මේවා පැල ගොයම තිබුණේ මාසෙට වඩා අඩු ගොයම තියෙන්නේ. සාමාන්‍ය මාසෙකට වඩා අඩු ගොයමකට ගෙව්වේ අක්කරයකට රුපියල් 16000යි රුපියල් 40000යි ගෙව්වේ. එළවලු වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. දැන් මුදල් ටික වෙන් කරනවා මේ අද සිට අද චක්‍රලේඛන නිකුත් කරනවා. අන්නේ පසු වෛද්‍ය කාර්යාලය ලියාපදිංචි කරලා තියෙන සෑම සත්ත්ව ගොවිපලකටම කුකුළු ගොවිපලක් නැවත කුකුළු ඇති කරන්න. නේද? සූකර ගොවිපලක් නැවත පටන් ගන්න. අපි ලියාපදිංචි සෑම සත්ත්ව ගොවිපලකටම රුපියල් ලක්ෂ 2ක බැගින් දීමනාවක් ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. ඒගොල්ලන්ට අපි ලබා දෙන්න ඕන. නැවත ආර්ථිකේ පණ ගන්නන්න. අපි
පොඩි මධ්‍යම ලොකු ભેදකින් තොරව ලියාපදිංචි කළ තියෙන සෑම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. රෙජිස්ටර් වෙලා තියෙන ඕනෑම දීවර බෝට්ටුවක් පූර්ණ හානියට පත් වෙලා තියෙන මුදියන්න බැරි නම් අපි මේ හැම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ 4ක දීමනාවක් දෙන්න යෝජනා කරනවා. අපි මේ පරිපූර්ණක ඇස්තමේන්තුව වරා වෙන් කළා තියෙනවා රුපියල් ලක්ෂ 4ක දීමනාවක් දෙන්නේ බෝට්ටුවකට. ඊළඟ විශේෂයෙන්ම ආපදාවට ලක්වුණු පාසල් සිසුන්ට ලක්ෂ 16ක් නම් ආසන්න වශයෙන් ලක්ෂ 3මාරක්වත් මම හිතන්නේ පාසල් සිසුන් ඇති ලක්ෂ 3මාරක් ආසන්න පාසල් සිසුන් ඇති. ඔවුන්ට ඊළඟ වසර ආරම්භ කරන්න ඕන. බෑග් එක පොත්පත් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. ඒ නිසා හැම පාසල් දරුවෙකුටම ආපදාවට ලක්වුණු හැම පාසල් දරුවෙකුටම රුපියල් 15000ක දීමනාවක් දෙනවා. භාණ්ඩාගාරයෙන් ඊට අමතරව රුපියල් 10000ක දීමනාවක් දෙනවා ජනාධිපති අරමුදලින්. ඒ දෙකම එකතු කරපුවාම රුපියල් 25000ක දීමනාවක් ආපදාවට පත් වුණු ළමයෙකුට නැවත පාසුකම් සහිත පාසල් යාම සඳහා ලබා දෙනවා. ඊට අමතරව දැනටමත් අපි පාසල් ළමුන්ට අස්වැසුම ලබා ගන්න ළමයි 200ට වඩා අඩු පාසල් වලට අපි රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා. ඒ දීමනාවට කිසිදු බලපෑමක් නැහැ. ඒ 6000 ඒ විදිහටම දෙනවා. සමහර අයට ගත්තාම රුපියල් 31000ක් විතර ලැබෙවි. ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානි පූර්ණය ව්‍යාපාර ගොඩනැගිලි හානි වෙලා තියෙනවා. හැබැයි එක එක ප්‍රමාණයෙන් තියෙන්නේ ඒ වගේ යම් තක්සේරුවක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානි පූර්ණ දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. ලක්ෂ 50 ගොඩනැගිල්ලක් නැවත ආරම්භ කරන්න. ඊළඟ ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙනු ලබන දීමනාව. නාය ගිහිලා තියෙනවා ගෙදරනේ. ගම් වතුරට ගේත් ගලාගෙන ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ කොච්චරද? සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ ලක්ෂ 12යි. එහෙම නැත්නම් 16යි. අපි මේ සැරේට පමණ පසුව આવොත් ආයෙ බලමු. හැබැයි මේ සැරේදී අපි නිවසක් අහිමි වුණු අයට නිවස ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. සමහර විට Tamanට තිබුණු නිවසට වඩා සමහර අයට මං හිතන්නේ ලක්ෂ 50ට වඩා අධික වටිනාකම් සහිත නිවස් තියෙන්නේ නැති. සමහර අයට ලක්ෂ 50ක වටින්නේ නැති නිවස් තියෙන්නේ නැති. හැබැයි අපිට ඒවා ගණනය කරන්න බෑ දැන් ඒවා ගහගෙන ගිහලා ඉවරයි. ඒ නිසා අපි ලක්ෂ 50ක දීමනාවක් දෙනවා මේ නිවසක් ඉදි කර ගැනීම සඳහා. ඉඩමක් නැත්නම් දැන් ලක්ෂ 50ක් දීලා නාය ගියපු කෙනාට ඉඩමනේ. ඉඩම නැත්නම් මොකද කරන්නේ? එහෙම නැත්නම් අවදානම ලක් වෙලා තියෙනවා නැවත අවදානම් කලාපෙට යනවා. යන්න දෙන්නේ නැහැ. අපි උපරිම මා දැන් දාගෙන තියෙන අවදානම් විශේෂම කලාපවල මේ සෙනසුරාදා ගිහිල්ලා ඒ පළාත්වල රජ ඉඩම් තියනවද කියලා හොයනවා. මම හෙට නුවර නේද? හවස අපි මාතලේ යනවා. ඊට පස්සේ අපි නුවරඑළිය බදුල්ල යන කල්පනා කරනවා. ඒ පළාත්වල තමයි නේද? ඔව්. ඒ පළාත්වල තමයි මේ ඉඩම් ප්‍රශ්නේ තියෙන්නේ. අපි දිසාපති තුමාලා හම්බෙලා රජ ඉඩම් තියනවද කියලා හොයනවා. ඒ වුණොත් මේ ලක්ෂ 50 ගන්න කෙනාට රජයෙන් ඉඩමක් දෙනවා ගයක් හදාගන්න. රජයෙන් ඉඩමක් දෙන්න ඉඩම් නැත්නම් ලක්ෂ 50 දක්වා දීමනාවක් දෙනවා. ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා. ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව. ආපදාවට ලක් වෙලා තියෙනවා මුළු බණින්ම නිවාසය විනාශ වෙලා නැහැ. දැන් ඒක ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. ඔව් ඉඩමයි ගේ දෙකම ගියා නම් රුපියල් කෝටියක් හම්බ වෙනවා. එක්ක ලක්ෂ 50යි ඉඩම මිලදී ගන්න ලක්ෂ 50යි එක්ක ලක්ෂ 50යි ආණ්ඩුවෙන් ඉඩමයි. එයි මේ ජනතාවගේ ජීවිත අපි සුරක්ෂිත කරන්න ඕන. අපි හැමදෙනාම එකතු වෙලා මේ ජනතාව බලා ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ ආපදාවට බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස හානි වෙලා තියෙනවා. මේවට මේ පොඩි දීමනා දුන්නේ. තහඩු දෙකක් දාගන්න රුපියල් 5000ක් දෙනවා. බිත්තියක් නම් ගන්න රුපියල් 2000ක් දෙනවා. සාධාරණ නෑනේ මනු. එහෙමනේ ගෙව්වේ. හැබැයි අපි මොකද කරන්නේ? අපි ආපදාවට පත් වෙලා තියෙන නිවාසයකට උපරිම ලක්ෂ 25 දක්වා ඒ ගෙවල් යලි ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා මුදලක් දෙන උපරිම ලක්ෂ 25. අපි හිතනවා ඒක ලක්ෂ 10 15 20 25 කියලා කාණ්ඩ හතරකට කඩන්න. තහඩුවක් ගියත් ලක්ෂ 10යි. ඇයි ඒ තහඩුවක් කියන්නේ ඊටමත් එතනේ නිවසක් නෑ උන්ට. අපි දන්නවා මේ පළාත්වල තියෙන ප්‍රශ්නේ.
ඒගොල්ලන්ට අපි මොකද කරන්නේ? නැවත මේ නිවස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා දායකත්වයක් අපි දෙන්න ඕන. හිටපු තැනටම නෙවෙයි එය ගේන්න ඕන. හිටපු තැනට වඩා ටිකක් උඩට අපි එය ගේන්න ඕන. ඒ වෙනුවෙන් අපි ලක්ෂ 10 15 20 25 කියන කාණ්ඩ හතරක් හදලා විනාශ මේ අර්ධහානි වෙලා තියෙන නිවස වලට ඒ මුදල දෙන්න අපි කටයුතු කරනවා. ඊළඟ අපි ආපදාවට ලක් වෙලා මිය ගිය අයට මේක මුදලින් තීන්දුව කරන්න බෑ. නමුත් අපි ලක්ෂ 10ක දීමනාවක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ලක්ෂ 10ක් මිය ගිය අයගේ ඥාතීන් වෙනුවෙන්.